හායි යාළුවනේ මේ වීඩියෝ එක බලන ඔයාලා හැමෝටම සුබ නත්තලක් වෙන්න ඕනි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි නම් නත්තල් සමරන්නේ. හැබැයි අපිට හිතුණා මෙදා පාර අපි නත්තල් සමරන්න ඕනි කියලා. ඉතින් අපි දෙන්න එකතු වෙලා නත්තල් ගහක් හදන්න තමයි දැන් මේ යන්නේ. නිවාඩු පාඩුවේ ගෙදරට වෙලා ඉන්න එකේ අපි හිතුවා අපිම නත්තල් ගහක් හදාගත්තා නම් හොඳයි කියලා. ඉතින් මේ නත්තල් ගහ හදන්න අපි මේ අරන් තියෙන්නේ බොක්ස් බෝඩ් එකක්. බොක්ස් බෝඩ් එකක් කෝන් එකක් වගේ වෙන්න හැඩයට නවලා සෙලෝ ටේප් වලින් අලවලා පස්සේ ඊට පස්සේ මෙන්න මේ කොළ පාට මොකද නත්තල් ගහ කොළ පාටයිනේ. ඉතින් කොළ පාට දිලිසෙන ඒවා අපි කඩෙන් ගෙනාවා. ඒවා ඊට පස්සේ කෝන් එක වටේට ඔතන්න තමයි තියෙන්නේ. ළඟින් යද්දී ගොඩක් ලස්සන නිසා ළඟින් තමයි අපි මේවා කරේ. වටේට ඉතුවේ. ඉතින් මේ වේකට නම් අපි මේ වගේ දිග පට්ටි 8ක් 9ක් විතර ගත්තා. දැන් මේ වීඩියෝ එකේ ඔයාලට පේන්නේ ඒ නත්තල් ගහ හදන විදිහ, ඒ කියන්නේ කෝන් එක වටේ මේ වොත්තන විදිහ. ඉතින් මෙන්න මේ නත්තල් ගහ හදන අතරේ මම ගිහිල්ලා මේ නත්තල් ගහ තියන්න අපේ ගෙදර තියෙන ස්ටූල් එක ගෙනාවා. බලන්න ඉතින් මම ස්ටූල් එක තිබ්බා විතරයි අපේ පුව බබත් කොහෙන්දෝ ඉඳලා ඇවිල්ලා ඒ ස්ටූල් එක උඩට පැනගෙන බලාගෙන ඉන්නවා. ඒ අතර ඉතින් මම ජූස් දෙකුත් හදාගෙන ආවා. ඔන්න නත්තල් ගහේ නම් වැඩ දැන්ට නම් නිමා වෙලා තියෙනවා. ඒ වුණාට ඉතින් ඒක සරසන්න එපායි. මෙහෙම කොළ පාටිම තියලා හරියන්නේ නැහනේ. දැන් ඉතින් ඔන්න දැන් මේ ඒකේ තියෙන සැරසිලි කිරීම් ටික තමයි කරන්න යන්නේ. අපි ඉතින් මේකට අපි කඩෙන් ගත්තා චූටි නත්තල් 100 කෙනෙක්. එතකොට සීනු කීපයක් තව තෑගි කීපයකුත් ගත්තා. දැන් ඔයාලට මේ වීඩියෝ එක ඉතුරු කොටස ඉදලා පේන්නේ අපි ඉතින් මේ අපේ නත්තල් ගහ සරසන විදිහ. ලෝකයේම වෙසෙන ක්‍රිස්තියානි බැතිමතුන් මහත්ම හරසරින් සමරන උත්සවයක් විදිහට ඉතින් මේ නත්තල් උත්සවය ගන්න පුළුවන්. මේකේ තියෙන විශේෂත්මම අවස්ථා කීපයක් තියෙනවා. ජේසුන් වහන්සේගේ උපත, එතකොට සාමය සහ ප්‍රේමය, බෙදා හදා ගැනීම සහ පරිත්‍යාගය, පවුලේ එකමුතුකම වගේ අවස්ථාවන් කීපයක් සංකේතවත් කරමින් තමයි මේ නත්තල් උත්සවය සමරන්නේ. ඉතින් නත්තලේ තියෙන මූලිකම විශේෂත්වය තමයි මේ ජේසුන් වහන්සේගේ උපත. ක්‍රිස්තියානි බැතිමතුන් පිළිගන්නා ලෝකයේ ගැලවුම් කරුවාණන් තමා ජේසුන් ක්‍රිස්තුන් වහන්සේ කියලා. ඉතින් ඒ උපත සැමරීම විදිහට තමයි විශේෂයෙන්ම මේ නත්තල් උත්සවය පවත්වන්නේ. මේකට බල්බලක් දාන්න තමයි තියෙන්නේ. මේ ඔයාලට පේන්නේ ඒ නත්තල් ගහ දැන් බල්බල දාන්න කලින් පේන විදිහ. ඒ වගේම තමයි ඉතින් මෙතන තව තෑගි තියන්න තිබෙයි නත්තල් ගහ වගේ. ඉතින් අපි පොඩි ටික තෑගි කීපයක් ගෙනාවා. ඒවා අපි දැන් මේ රැපින් කරන්න යන්නේ. ඔන්න දැන් ඉතින් අපි තෑගි ටිකක් නත්තල් ගහ ළඟින් තිබ්බා. ඊට පස්සේ ඉතින් පුව බබත් ළඟින් තියලා එයා
එයාත් ඒකට ගොඩක් ආසාවෙන් ඉන්න නිසා එයාගේ අමත ළඟ ගිහිල්ලා පොඩ්ඩක් බැලුවා. එයාටත් එකතු වෙන්නවා. දැන් ඔයාලට පේන්නේ අපි දෙන්න මෙදා පාර නත්තරට හදපු ලස්සන නත්තල් ගහ බල්බ් වැල් දාලා ලස්සනට පේන විදිහ. ඉතින් අපි ක්‍රිස්තියානි නොවුනත් ඉතින් අපිත් මෙදා පාර නත්තල් සැමරුවා. ඉතින් ඒක නිසා අපි දෙන්නට ගොඩාක් සතුටුයි. ඉතින් මම ආයිත් කියනවා මේ වීඩියෝ එක බලන ඔයාලා හැමෝටම මෙදා පාර නත්තල සුබම සුබ වෙන්න ඕනි. සුබම සුබ නත්තලක් වේවා කියලා.